හලෝ මගේ යාළුවනේ ඔයාලා හිතුවේ මේ කාර් ගේම් එකක් කියලාද? නෑ යාළුවනේ මේක කාර් ගේම් එකක් නෙමෙයි. මේක Google එකකින් එන ඇඩ් එකක්. යාළුවනේ ෆෝන් වලට ඔටෝම එන ඇඩ් එකක්. ඉතින් ෆෝන් එකේ ඔයාලගේ ෆෝන් වල data on කරපු ගමන් එතකොට Facebook යන්න බෑ, YouTube යන්න බෑ, කිසිම දෙයක් කරන්න බෑ. data on කරපු ගමන් මේක Google වලින් එන ඇඩ් එකක්. ඉතින් යාළුවනේ බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම ඉස්සරලාම මේක හදාගන්න මම Facebook එකට යනවා. මේ ඇඩ් එක ඉස්සරලාම අපි එනකල් ඉන්න ඕන. ඊට පස්සේ මම පොඩ්ඩක් Facebook එකේ උඩ පහළ යනවා මේ ඇඩ් එක එනකල්. බලමු මං හිතන්නේ ගොඩක් වෙලා යන්නේ නැහැ. මම ඒකට නම් ටග් ගාලා එනවා. සාමාන්‍ය විනාඩි 2ක් විතර යනකොට මේ ඇඩ් එක අනිවාර්යයෙන්ම ප්ලේ වෙනවා. ඉතින් යාළුවනේ මම මේ ඇඩ් එක හදන්න ගොඩක් try කරා පුදුම විදිහට ඒ වුණාට යාළුවනේ මට හදාගන්න බැරි වුණා. ඊට පස්සේ මම නිකන් ඉන්න ගමන් පොඩ්ඩක් බැලුවා හදාගන්නේ කොහොමද කියලා කල්පනා කරා. ඊට පස්සේ යාළුවනේ මට ඔප්ෂන් එකක් මතක් වුණා. ඊට පස්සේ යාළුවනේ මම ඒක කරා. මගේ ෆෝන් එක නම් Samsung Galaxy A20s එකක්. ඉතින් මේක Oppo, Redmi එතකොට තව Huawei ඒ වගේ ෆෝන් වලට හරියනවා යාළුවනේ. ඔයාලත් කරලා බලන්න අනිවාර්යෙන් ඔයාලගේ ෆෝන් එකටත් මේක හරියනවා 100% මේ Samsung Galaxy A20s එකට නම් අනිවාර්යෙන්ම හරියනවා යාළුවනේ. ඔයාලා කරලා බලන්න. ඉතින් මම මෙතන මේ වීඩියෝ එකක් තියෙනවා. මම මේ වීඩියෝ එක ප්ලේ කරනවා. ඊට පස්සේ ඕක චූටි වෙලාවකින් යාළුවනේ මගේ ෆෝන් එකේ ඔය කරදරකාර ඇඩ් එක ප්ලේ වෙනවා. ඔන්න දැක්කද යාළුවනේ? ওই විදිහට තමයි මගේ ෆෝන් එකේ මේ ඇඩ් එක ප්ලේ වෙන්නේ. මේ විදිහට යාළුවනේ මේ ඇඩ් එක ප්ලේ වුණාම ඊට පස්සේ යාළුවනේ ටිකක් වෙලා ඉඳලා මෙතන ස්කිප් කරලා තමයි අපිට අපේ ෆෝන් එක යූස් කරන්න වෙන්නේ. නැත්නම් යාළුවනේ යූස් කරන්න බෑ. මේ ඇඩ් එක තියෙනකොට අනිවාර්යයෙන්ම මේක ඇඩ් ප්ලේ වෙලා ඉවරම වෙන්න ඕනේ යාළුවනේ. ඉතින් ඇත්තටම මේ කරදරයි. ඊට පස්සේ යාළුවනේ අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් යාළුවනේ අපි මෙතන මේ ඉරි කෑලි හතරක් තියෙනවා. ඒ ඉරි කෑලි හතර ටච් කරන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ මේ විදිහට තමයි පෙන්වන්නේ. ඊට පස්සේ යාළුවනේ මෙතනින් අපි තෝරගන්න ඕනේ ඇඩ් එක. මෙතනින් අපි ඊට පස්සේ මෙතන සුදු පාට අයිකන් එක උඩ එකපාරක් ටච් කරනවා යාළුවනේ. ඊට පස්සේ මෙතන app info කියලා එකක් පෙන්නනවා. ඊට පස්සේ යාළුවනේ ඒක ටච් කරන්න. ඊට පස්සේ මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මෙතනින් පෙන්නනවා මේ ඇඩ් එක මේ ප්ලේ වෙන ඇඩ් එක යාළුවනේ අපේ ෆෝන් එකට ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ අපි අතින්. ඊට පස්සේ යාළුවනේ මේ තියෙන ඉන්ස්ටෝල් කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ යාළුවනේ ඒක මෙතනින් ඔයාලා අන්ස්ටෝල් කරන්න. ඊට පස්සේ යාළුවනේ ඕකේ කරන්න එනවා. ඊට පස්සේ යාළුවනේ මේක ඕකේ කරපුවාම මෙතනින් අන්ස්ටෝලින් කියලා වැටෙනවා. දැන් යාළුවනේ ඔයාලගේ මේක අන්ස්ටෝල් වෙලා ඉවරුනහම 100%ක්ම ඒ ඇඩ් එක ඔයාලගේ ෆෝන් එකේ ප්ලේ වෙන්නේ නැහැ යාළුවනේ. මගේ ෆෝන් එකේ නම් ප්ලේ වෙන්නේ නැහැ. ඔයාලත් මේක කරලා බලන්න යාළුවනේ. channel එක subscribe කරගෙන යන්න යාළුවනේ.